ජීවිතේ කිසිදාක අනෙකගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකක් හරි මනසින් පොහොසත් වෙන්න බුදුරු උගන්වන්නේ සන්තුට්ටි පරමං අත්තිසුකේ තිබ්බොත් තමයි හැම පුළුවන් වෙන්නේ. මේ කාටත් හොඳට සල්ලි තියෙන්න ඕනේ. මං කියන්නේ නිවන් යන්න කලින් හොඳට හම්බ කරන්න කියලා. හොඳට සල්ලි හොයන්න. මොනවාද කරන්න බැරි? භෝග සුඛේ තියෙන්න ඕන. කවුද මෙහෙම කියන්නේ? මේ බුදුවරු දේශනා කරන්නේ මිනිස්සු අනන සුඛ තියෙන්න ඕනේ. අන වජ්ජනම ණය නැතිකම තියෙන්න ඕන අපිට. මෙව්වා ගානේ ගෙවල් ගානේ ණය නැද්ද මිනිස්සු? පුදුම ණය කන්දක් නේ තියෙන්නේ.